කියන දෙයක් තමයි යම් දේශපාලනඥයන් කියන දෙයක් තමයි මේ ඉතාමත්ම විශාල මිලියන් ගාණක් වියදම් කරනවා ඉඩ මෙහෙමක් සඳහා. නමුත් අවසානයේ දකින්න හම් වෙන්නේ ත්‍රස්තවාදීන් 10ක් 12ක් දරිච්ච මලසිරුරු විතරයි. මේ වියදමයි අර මලසිරුරු ගණනය කරාම මේ යුද්ධයේ පළක් කියන යුද්ධයක්ද කියලා අතමුන් තර්ක කරනවා. ඔබතුමා මේ ගණන් හිලව් සහ මේ මරණ ත්‍රස්තවාදීන් කොහොමද ගණනය කරන්නේ? ඒ සුවර්ණ කියන කතාව ඇත්තටම පිළිගන්නේ වගේ කියන අය ඉන්නවා. ළඟදී මම දැක්කා මේ ටෙලිවිෂන් channel එකක දෙන්නෙක් ඉංග්‍රීසියෙන් ඉන්ටර්විව් කරනවා. දේශපාලනඥයෙක් ඉන්ටර්විව් කරා තවත් පුද්ගලයෙක් දෙන්නවට ඒකෝත් ගහලා අම්පු කාලයකට ඉංග්‍රීසි කතා කර කර නළුව දෙන්නෙක් වගේ හැසිරෙන්නේ ඇදී නුනුත් අම්පු විදියට හදාගෙන බොහොම උජාරුවෙන් කතා කරා. නමුත් කතා කරේ කිසිම හරයක් නැතුව ඒ කතා කරපු දේ. එතෙන්දි මම දැක්කේ දේශපාලනඥයා කියනවා මේ විධාමුදාපතිතුමා කියනවා 12000ක් ත්‍රස්තවාදීන් මරුවා කියලා. නමුත් අපි එයා කිව්වා බිලියන 2000ක් වියදම් කරා යුද්ධ පටන් ගත්තාන් පස්සේ බිලියන. නමුත් විධාමුදා වියදම් කරලා තියෙන්නේ යුද්ධ පටන් ගත්තාන් පස්සේ බිලියන 200යි. මම හිතන්නේ විධාමුදාවේ පොලිසිය ගත්තොත් ඕනනම් බිලියන 500කට යන්න ඇති. ඔක්කොම ගත්තා. බිලියන 2000 කතාව බොරු. බිලියන 2000ක් වියදම් කරලා මේ අතිශයෝක්තියෙන් බොරු කියන රටවැසියෝ කලකන්නේ. ඉතින් රටවැසියෝ හරි මෝඩයෝ කියලා ඔක්කොම විශ්වාස කරනවා. බිලියන 2000ක් වියදම් කරලා ත්‍රස්තවාදීන් 12000ක් මරුවා කියලා. ඒ කියන්නේ ඊට පස්සේ ගණන් හදලා කිව්වා එක ත්‍රස්තවාදීන් මරන්න මිලියන 150ක් විතර මිලියන 150ක් විතර ගියා කියලා. මේ ගණන් බැලුවමත් ඒක බොරුනේ. නමුත් අපි ත්‍රස්තවාදී 12000ක් මරුවා තමයි. දැන් ওই යුද හමුදා වියදම් කරන මේ අවුරුද්දේ අපි ගිය අවුරුද්දේ බිලියන 70ක් වියදම් කරා. ඒ බිලියන 70ෙන් බිලියන 50ක් පඩි සහ ආහාරක බලුනේ. ඉතින් මේ හමුදාවේ ඉන්න 1 ලක්ෂ ගානක වෙන රැකියාවක් කරා තාන්දියේ ඔය පඩි ඔය ආහාරයන් වියදම් දෙන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම අපි ගිහිල්ලා මේ අපේ ආහාර පැකට් වලින් මේ පඩි පැකට් එකේ මේ ත්‍රස්තවාදීන්ට ගහුවේ නැහැ. මේ ත්‍රස්තවාදීන් වියදම් මරන්න අයියාව ගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉන්දියන් හමුදාව ගන්න. ඒගොල්ලෝ ඔය අවුරුදු 3ට මං හිතන්නේ බිලියන 100ක් විතර වියදම් කළා. 100ක් නෙවෙයි. බිලියනයක් විතර. බිලියනයක් විතර වියදම් කළා අවුරුදු. නමුත් ඉන්දියන් හමුදාව ඔය අවුරුදු 3 ත්‍රස්තවාදීන් කියලා නේද? කාශ්මීරේ හරි අසම් ප්‍රාන්තයේ හරි ත්‍රස්තවාදීන් 100ක් මරන්න ඇති වුණා. ඒ අනුව ගණන් හදලා එහෙම මේ කියනවා නම් ඒක හරි මෝඩ කතාවක්. යථාර්ථයේ තේරුම් ගන්න බැරි මෝඩයෝ මවා ගන්න පින්තූරයක්. සමහර ලෝක යුද හමුදා තියෙනවා යුද්ධයක් නැතුව තියෙන අවුරුදු 10ක් විතර. ඒක ත්‍රස්තවාදියෙක්වත් මරලා නැහැ. යුද හමුදා කියන්නේ මේ ආදායම ලබන දෙපාර්තමේන්තුවක් නෙවෙයි. ඒක දේශපාලනය කරන හරි රටේ උගතෙක් හරි ඉන්නවා නම් ඉංග්‍රීසි කතා කරපළියටම මේ ඒක වැරදි විදියකට මිනිස්සු මිස්ලියේට් කරන්න මිනිස්සුන්ට අවබෝධ වෙන කතා වෙන්නේ වැරදි. ගාමුදාව ලැබුව ප්‍රතිඵල බලන්න ඕනේ. අපිට මේ කරන රාජකාරියට මෙච්චර සෙනගෝන මෙච්චර අවියාවුද ඕනේ. ඒක ආස්ලඩි සෙල් එකක් ඩොලර් 300ක් වෙනවා. ඉතින් ආස්ලඩි සෙල් එක ගහන පාට ප්‍රස්වාදියෙන් මරෙන්නේ නැහැ. ඒක නම් ආස්ලඩි සෙල් 12000කින් ප්‍රස්වාදියෙන් 12000 මරන්න පුළුවන් වෙනවා. ඒ අවියාවුද හදලා තියෙන මේ විදියටයි. ඒක පතරමක් වෙනවා ඩොලර් අපි තුන් 3ක් විතර. ඉතින් පතරම් 20ක මැගසින් එකකින් වැඩි කිව්වම ඩොලර් 60ක් ගියා ප්‍රස්වාදිය 60ක් මැරෙන්නේ නැහැ. සමහරවිට එක ත්‍රස්තවාදියෙක් මරන්න මැගසින් 10ක් විතර වෙඩි කියන්නේ වෙලාවල් තියෙනවා. ත්‍රස්තවාදිය සටන් කරන නිසා. ත්‍රස්තවාදිය එළියට ඇවිල්ලා පපුව දීගෙන ඉන්නේ නැහැ ෂර්ට් එකේ බොත්තම් අරගෙන. ඉතින් ඒ වයින් ගණන් හදලා ඒ ඔක්කොම මෝඩ කතා කියන්නේ මහජනයා මෝඩයෝ කියලා. ඉතින් මහජනයා එච්චර මෝඩයෝ එච්චර පහත් නුගත් මිනිස්සු කියලා හිතාගෙන ඒ වගේ කතා කියන මිනිස්සු අපිට හිතාන්න පුළුවන් කොච්චර මේ මොන වගේ මේ මිත්‍යා දෘෂ්ටික ලෝකයකින් ඉවත් වෙන්නේ කියලා. අද සාකච්ඡා කරමින් සිටින්නේ පුනරින් ජයග්‍රහණය සමග ඉදිරි ජයග්‍රහණය එහෙම නැත්නම් ඉදිරි මානසික මෙහෙයුම් මොන ආකාරයෙන් යන්න පිළිබඳවයි විධාමුදාපති තරස්වෝකේකා මහතා සමගින් ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී නැවතත් සුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙමු. සත්‍යවදේ කරන්නට සමගාමීව විකාශය කරන ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේ අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ පුනරින් ජයග්‍රහණයෙන් ඔබට මානසික මෙහෙයුම් මොන ආකාරයෙන් යන්න පිළිබඳව. සෞදාපුත්තුමනි මේ ජයග්‍රහණය විශේෂයෙන්ම ඔබතුමා කිව්වා A31 මාර්ගය විවෘත කිරීම. එහෙම නැත්නම් A31 මාර්ගය මුදා ගැනීම.
මේක එක්තරා විදියකින් යුදමය වශයෙන් ඉතාමත් වැදගත් සංදිස්ථානයක්. විශේෂයෙන්ම යාපනයේට ඍජු මාර්ගයක් හැටියට A9 මාර්ගයෙන් ඔබට ගමන් කිරීමට හැකි මාර්ගයක්. මේක ඉහතදී අපි අහලා තියෙනවා අතුමුන් කිව්ව දෙයක් මේක සැලසුම් කරන තිබ්බ දෙයක්. නැත්නම් A32 මාර්ගය මුදා ගැනීම සැලසුම් කරලා තිබ්බ දෙයක්. මේ ඔබතුමත් යුද හමුදාපතිතුමේ බාරගත් දිනේ සිටම A32 මාර්ගය මුදා ගැනීමට සැලසුම් කරාද? ඒ සැලසුමේ ප්‍රතිපලයක් හැටියට A32 මාර්ගය මුදාගත්තා. අපේ උපදේශ යුද්ධ පටන් ගන්නකොට පුදුන්වන් අධිගම ජනාධිපතිතුමාගෙන් ලැබුණ නියෝග අනුව අපි සැලසුම් කරේ ත්‍රස්තවාදය විනාශ කිරීමට. ත්‍රස්තවාදය විනාශ කළා උතුරු නැගෙනහිර නිදහස් කර ගැනීමට. ඒ ඇරෙන්න අපි එක තැන් අල්ලන්න එක නගර අල්ලන්න මඩකලපුව හරි තිරුකුණාමලේ හරි එහෙම නැත්නම් කිලිනොච්චරි අල්ලන්න සැලසුම් කරේ නැහැ. ත්‍රස්තවාදී විනාශ කරාම මුළු රටම ත්‍රස්තවාදයෙන් නිදහස් වෙනවා. දකුණේ මේ පැතිවල ත්‍රස්තවාදී විදිහට තියෙනවානේ. ඉතින් අර යම් කිසි ප්‍රදේශවල ඒගොල්ලෝ පාලනය කරන ඒගොල්ලෝ ආක්‍රමණය කරලා තියෙන ප්‍රදේශ වල ඉන්න ත්‍රස්තවාදී විනාශ කරාම මුළු රටේම ත්‍රස්තවාදී පුරවන්නලා මුළු රටම නිදහස් වෙනවා. ඒක තමයි අපේ තිබුණ සැලසුම. නමුත් සීමිත සැලසුම් වලට අපි නගරයක් අල්ලගන්න හරි යම් කිසි පාරක් අල්ලගන්න හරි ඒ වගේ සීමිත සැලසුම් නැතුව අපි මේ යුද්ධයට දැක්කේ නැහැ. අපි ඒ වගේ සැලසුම් තමයි හුඟක් වෙලාට තිබ්බේ. කොහෙනයින් එක අල්ලන්න කියලා යනවා. එයනම් යාපනයේ පෙනින්සුලා එක අල්ලන්න කියලා යනවා. ඒක අල්ලනකොට නැගෙනහිර අතාරිනවා. එනයින් එක අල්ලන්න යනකොට තව පැත්තකින් කිලිනොච්චි අතාරුණා. ඒ සීමිත සැලසුම් වලට ගියපු ඉන්න. නමුත් මේ පාර අපි සැලසුම් කරේ සාමූහික ත්‍රස්තවාද විනාශ කරන්න. මම යුද හමුදාපති වුණ දවසේ ඉඳලමත් මගේ සැලසුමක් තිබ්බේ නැහැ A32 එක අල්ලන්න. මගේ තිබුණ ස්ට්‍රැටජි එක විලෝපක්‍රමයේ මේ සංකල්පනාව තමයි මම ඒක විස්තර කරලා කිව්වා. අපි ඒකට බහිනකොටම ආරක්ෂක ලේකම්තුමාට ප්‍රතිපක්ෂ ජනාධිපතිතුමාට අපි මේ සැලසුම් ඔක්කොම කරන්නේ ත්‍රස්තවාදී විනාශ කරන්න. ඒකන් තමයි අපි එක තැන් වලින් කීප පළකින්ම විගතම සතුරට පහර දුන්නේ. ත්‍රස්තවාදී විනාශ වෙනකොට ත්‍රස්තවාදීන් යම් කිසි ප්‍රදේශ අතහැරගෙන පසු බහින්න පටන් ගත්තා. විනාශ වුණා මේ හැම ප්‍රදේශයක වලට අල්ලගෙන ඉන්න බැරි වුණා. ඉතින් A32 එක අපට අත්ුනේ දේශලක්ෂණයේ කොටසක් හැටියට. නැතුව මේ A32 එක අල්ලගන්න ඒක දිගේ මම සටනක් ගෙනිච්ච නැහැ. ඉතින් සටන ගෙනියන්නේ දැන් උතුරේ ඉන්න ත්‍රස්තවාදීන් විනාශ කරලා මුළු උත්තරම නිදහස් කරගෙන උතුරේ ඉන්න ජනතාව නිදහස් කරගෙන ඒගොල්ලන්ට අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පනාව අනුව ඒ කට්ටියට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා දෙන්න. ඒ අරමුණ ඔස්සේ ත්‍රස්තවාදී විනාශ කරනකොට ඒ A32 එක අපට අයිති වුණා. ඒ A32 එක අල්ලන්න අපි සැලසුම් කරේ නැහැ. ඒ A9 එක අල්ලන්න අපි සැලසුම් කරන්නේ. කිලිනොච්චි අල්ලන්නේ කියලා වෙනම සැලසුමක් නැහැ. අපි කරේ හැම වෙලේම ත්‍රස්තවාදීන් ඉන්නේ කොහෙද? එතනට ගිහිල්ලා පහර දෙනවා. ත්‍රස්තවාදීන් නැති තැන් වලින් රිංගලා ගිහිල්ලා ඉක්මනට කිලිනොච්චියේ කොඩිය දාන්න අපි සැලසුම් කරේ නැහැ. ත්‍රස්තවාදීන් ඉන්න තැන් පොස්සේ ගිහිල්ලා ඒ තැන් වල තමයි අපි වැඩියෙන් සටන් දිනට බහින්නේ. පහුගිය කාලේ එක කට්ටිය ලියු පොත් පිටන් තියෙන යුද්ධ ගැන. සිංසු ලියු පොතේ තියෙන ත්‍රස්තවාදියාගේ දුර්වල තැන් හොයලා ගිහිල්ලා පහර දෙන්න කියලා. නමුත් අපි මේ සත්නේ යොමු කරේ ඒ ආකාරයෙන් නෙවෙයි. අපි ගිහිල්ලා ගියේ ත්‍රස්තවාදියා බලගතු තැන් වලට. ඒක අපට ඕනේ වැඩියෙන් ත්‍රස්තවාදීන් විනාශ කරන්න. එහෙම ඒ සංකල්පනාව අපට අවශ්‍ය විදිහට හදසගෙන කරපු හින්දා තමයි ප්‍රදේශ එකින් එක දැන් වැටිගෙන යන හැටි ඔබට පේනවා. ගුණරීන් නැట్లా දවස් 3කට පස්සේ යනකොට මානුකුලමත් වතුනා. ඊපාර අපට අවුරුදු 3ක් පටන් කරලා තමයි මානුකුලම ගාවට ගියේ. එතනින් එහාට අගලක්වත් යන්න බැරි වුණා ජයසිකුරුවේ. ඒ අවුරුදු 3ක ප්‍රතිඵල. මේ පාර උතුරු යටි සටන් ආරම්භ කළා දැන් අවුරුද්ද මාස 2යි. ඒ අවුරුද්ද මාස 2 ඇතුළත අපි මුලතිව් වලට කිලෝමීටර් 12කින් ලඟ වෙලා ඉන්නවා. මානුකුලම අල්ලලා තියෙනවා. තුනුකායි යන්නේ ඉතා බලගත් ප්‍රදේශ අල්ලලා තියෙනවා. උන්නරින් අල්ලලා තියෙනවා. යාපනයේ මාර්ගයක් ලබාගෙන තියෙනවා. කිල්මොච්චියට පරන්තන් වලටයි දෙපැත්තම දැන්. මේ දෙකටම බටහිරින් දිශාවෙනේ දකුණේනේ පහර දෙන්න ආරම්භ කළා කියනවා. එතකොට අපේ මේක සැලසුමේ තිබුණ ස්ට්‍රැටජි එක ඔය ආකාරයට තමයි අපි කියාවට යෙදෙන්නේ. මුදල්තුන් දැන් අපි දැක්ක විශේෂයෙන්ම මාදිල්ලාරු තොරව එහිමත් සමග තමයි මානුෂීය මෙහෙයුම් ආරම්භ කළේ.
දැන් ඇතෙනුන් කියපු දෙයක් තමයි මාවිල්ලාරු වල යුදමය ක්‍රියාදාමයකට යද්දී මේක වැරදි